Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එක first time අලුත් අවුරුද්දට මම හදපු අලුවා රෙසිපි එක ගැන. ඉතින් කට්ටියම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු මං කොහොමද මේ අලුවා රෙසිපි එක හැදුවේ කියලා. first time ඉතින් මගේ experience එක මං හිතුවා ඔයාලත් එක්ක share කරගන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. Keep watching. ඉස්සලාම ඉට තියෙන භාජනයක් අරගෙන මම එකට සීනි ග්‍රෑම් 500ක් දාගත්තා. ඊට පස්සේ ඒකට මිලිලීටර් 200ක් වතුර දාගෙන අඩු ගින්දරේ කලවම් කරගත්තා. හැදි ගන්න ඕනේ මේක සීනි පැණියක උතුර ගන්නකම්. මතක තියාගන්න මේ දේවල් කරන්න ඕනේ අඩු ගින්දරේ. සීනි පැණියකේ පදම ගන්නේ අපි හැන්දෙන් මෙහෙම උඩට කරලා මිශ්‍රණය ගන්නකොට ඒකේ අන්තිම බිඳුව වෙන තෙක්ම ඒකේ නූල ඇදෙනකොට තමයි ඒක හරියටම පදම හරි කියලා අපි ගන්නෙ. ඉතින් මේක සාමාන්‍යයෙන් මට ඇත්තටම විනාඩි 10ක් වගේ ගියා අඩු ගින්දරේ මං මේක හදාගත්ත හින්දා. ඔන්න දැන් අපේ පදම හරි මේ හරියටම විනාඩි 10කට පස්සේ දැන් අපි ලිපෙන් ඉවතට ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය අර හැන්දෙන් උඩට අදිනකොට ඒක නූලක් වගේ දිගටම අන්තිම බිඳුව වෙනකම්ම ඇදෙනවා. ඊට පස්සේ මම තාච්චියක් අරගෙන ඒකට හාල් පිටි ග්‍රෑම් 500ක් දාගෙන ඒක බැද ගන්න තමයි තියෙන්නේ. මේක කපාට වෙනකම් බදින්නේ නැහැ. මේක හොඳ සුවඳක් එනකොට ලිපෙන් බාන්න පුළුවන්. ඒ වගේම අතට අරන් බලනකොට වැලි වගේ අහුවෙනවා නම් ඒ අපේ පිටියක හොඳට බැදිලා. ඉතින් මේ වෙලාවේ කරදමුංග සහ රටකජු වගේ දේවල් පිටියකට එකතු කරගන්න පුළුවන්. මම නම් කරදමුංග 4ක් වගේ හොඳට කුඩු කරලා එකතු කරගත්තා. ඉතින් ඔයාලට ගෙදර කජු එහෙම තියෙනවා නම් චූටි කෑලි වලට කපාගෙන මේ වෙලාවේදී අපේ මේ බැදෙන හාල් පිටි මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. මේක ගොඩාක් බැදෙන්න අවශ්‍ය නැහැ. පිටියේ සුවඳ එනවත් එක්කම ඒ වගේම මං කිව්වා අතට වැලි වගේ අහු වෙනවා නම් ඒ කියන්නේ අපේ පිටියක හොඳින් බැදිලා කියන එක. මේ පාර අවුරුද්දට ඔයාලා මොනවද ගෙදර හැදුවේ? පහලින් ඒවත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ පිටි මිශ්‍රණයට මම එකතු කරගත්තා ලුණු චුට්ටක්. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ මම පිටි එකත් බාගෙන මම අද මේ කෙහෙල් කොලේ තමයි අලුවා එක හදන්න යන්නේ. ඒ නිසා මම බැදපු පිටි වලින් ටිකක් මේ විදිහට කෙහෙල් කොලේට ඉහා ගත්තා. දැන් සීනි පැණි එකයි අපේ බදපු පිටි එකයි හොඳටම නිවෙනකන් ඉඳලා බදපු පිටි එකට චුට්ට සීනි පැණි එකෙන් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේක අතින් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේක මේ උණුවෙන් කරගත්තොත් මේක ඉක්මනටම ගල් වෙන්න බලනවා. ඒකයි මං කිව්වේ මේ හැමදේම හොඳටම නිවිලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ෆස්ට් ටයිම් අලුවා හදන හින්දා වුණ අපේ අම්මත් මට උදව් කරා මේ පාර. ඉතින් මම මේ විදිහට මේ සීනි පැණි එක චුට්ට පිටි මිශ්‍රණයට දාගෙන හොඳට කලවම් කරලා අතින් ගුලියක් හැදෙන විදිහටම මේක හදාගත්තා. ඔයාලගේ ගෙදර බටර් හරි ඇස්ට්‍රා හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ සැඳි දෙකක් එකතු කරගන්න. ඒකෙන් අමුතුම රසක් එනවා අලුවා එකට. ඉතින් මම මේ එකතු කරගත්ත අපේ ගෙදර ඇස්ට්‍රා තිබ්බ හින්දා මම ඇස්ට්‍රා මේ සැඳි දෙකක් වගේ දාගත්තා මේ වෙලාවේදී. ඉතින් ඇස්ට්‍රා දාගත්තට පස්සේ මේ ටිකක් ඉක්මනටම මේ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි අර හදාගත්ත කෙහෙල් කොලේ උඩට මේක වඩන්න තියෙන්නේ. ඉතින් මම ටිකක් ඉක්මනට මේක කරගන්න ඕනේ. ඉතින් හරිම ලේසි මේක හදන්න. ඉතින් පොඩි වෙලාවයි යන්නේ. ඇත්තටම මේ ෆස්ට් ටයිම් හදපු හින්දා මට මාරම සතුටුයි. හොඳටම රස ඇවිල්ලා තිබ්බ අලුවා එකේ. ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එක හින්දා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තේ.
ඉතින් මේ විදිහට කේල් කොලේට අලුව මිශ්‍රණය වඩලා කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. කඩෙන් කැවිලි ගන්නවට වඩා අපි එකක් හරි ඉතින් ගෙදර හදා ගන්නවා කියන්නේ ඉතින් ඇත්තට මේක වටිනවා. ඉතින් එක ජාතියක් හරි මේ අලුත් අවුරුද්දේ ගෙදර හදන්න ඔයාලත් උත්සාහ කරන්න. ඉතින් මං උඩිනුත් පිටි ටිකක් ඉහා ගත්ත කෑලි කපන්න කලින් අපි සාමාන්‍යයෙන් අලුවා එකේ අර පිටි දැවටිනේ අපි කනකොටත් මේක කන්නේ. හරිම ඉක්මනට මේක හදාගත්තා මං හිතුවටත් වඩා ඉක්මනින්. ඉතින් අර මතක තියාගන්න මේ පිටි හාල් පිටි එකයි බෙදපු හාල් පිටි එකයි සීනි පැණි එකයි හොඳටම නිවිලා තියෙන්න ඕනේ දෙක කලවම් කරනකොට. ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක තමයි ඇස්ට්‍රා හරි බටර් හරි එකතු කරගන්න අනිවාර්යෙන්. එතකොට ඉතින් මේක ගොඩාක් රසයි. ඒක වෙනමම රසක් එකතු වෙනවා. නීට් කරගන්න වැඩේ නම් මට ටිකක් අමාරුයි. ඉතින් ඒත් මට පුළුවන් විදිහට කොහොම හරි මිශ්‍රණය නීට් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් අලුවා කෑලි ලස්සනට කපා ගන්න. ඉතින් මම මේ ෆස්ට් ටයිම් හදන හින්දා ලොකු ප්‍රමාණයක් හැදුවේ නැහැ. ඉතින් වැරදුනොත් ඉතින් අපරාධනේ කියලා එහෙම හිතලා මං හරිම පොඩි ප්‍රමාණයයි හදාගත්තේ. හැබැයි ඉතින් හොඳටම තිබ්බා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඇති කියලා. ඉතින් thank you for watching. ආයි ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.